මම කලින් කොලෙස්ටරෝල් පෙත්ත ගැන කරුණු 10ක් කියල වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකට වැඩිම දෙනෙක් අහලා තිබුණු ප්‍රශ්නය තමයි කොලෙස්ටරෝල් පෙත්ත එක පාරක් බිව්වොත් මුළු ජීවිත කාලයම බොන්න ඕනද? කොලෙස්ටරෝල් පෙත්ත එක පාරක් බිව්වොත් නවත්තන්න බැරිද? මෙන්න මේ ප්‍රශ්නය තමයි වැඩිම දෙනෙක් අහලා තිබුණු ප්‍රශ්නය. ඒක නිසා මම මේ වීඩියෝ එකෙන් අද ඔබට විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙනවා කොලෙස්ටරෝල් පෙත්ත එක පාරක් බිව්වොත් නවත්තන්න පුළුවන්ද බැරිද කියලා. ඇත්තම කතාව කිව්වොත් මේ වගේ ප්‍රශ්නයකට කෙලින්ම උත්තරයක් දෙන්න බෑ. ඒ වුණාට කවුරු හරි කෙනෙක් අපෙන් කෙලින්ම ඇහුවත් කොලෙස්ටරෝල් පෙත්ත නවත්තන්න පුළුවන්ද බැරිද කියලා අපි දෙන උත්තරේ තමයි නවත්තන්න පුළුවන්. හැබැයි ඒ එක පිරිසකට විතරයි. මේ පිරිස ගැන ඔබට පැහැදිලි කරන්න කලින් මේ කතාව මම ඔබට ඉතාම සරලව විද්‍යාත්මක පසුබිමත් සහිතව පැහැදිලි කරන්න. අපේ ඇගේ තියෙන මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණයෙන් 70%ක් නිෂ්පාදනය කරන්නේ අපේ අක්මාව විසින්. ඉතුරු 30% තමයි අපි කන ආහාරවලින් අපට ලැබෙන්නේ. එතකොට අපි කොලෙස්ටරෝල් පෙත්ත බීලා කරන්නේ මෙන්න මේ අක්මාවෙන් නිෂ්පාදනය කරන 70%ක කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන එක. ඊළඟට ඔබ කොලෙස්ටරෝල් බොන කෙනෙක් නම් මතක තියාගෙනම ඉන්න ඕන වැදගත්ම කතාව තමයි අපි කොලෙස්ටරෝල් පෙති බොන්නේ කොලෙස්ටරෝල් හොඳ කරගන්න නෙවෙයි. අපි කොලෙස්ටරෝල් පෙති බොන්නේ අපිට හෘද රෝගයක් හැදෙන්න තියෙන අවදානම අඩු කරගන්න. ඇත්තම කතාව කිව්වොත් අපි ජනවහරෙන් එන නිසා මේකට කොලෙස්ටරෝල් කියලා කිව්වට කොලෙස්ටරෝල් කියන්නේ ලෙඩක් නෙවෙයි. කොලෙස්ටරෝල් කියන්නේ අපේ ඇඟට අත්‍යවශ්‍ය සංයෝගයක්. මේ සංයෝගය අක්මාවෙන් නිෂ්පාදනය කරනවා කවුරු හරි කෙනෙක්ගේ වැඩි නම් අන්න එයාලගේ හෘදයේ තියෙන කුඩා කේශනාලිකාවල මේ කොලෙස්ටරෝල් තැන්පත් වෙන්න පුළුවන්. අපේ මොලේ තියෙන රුධිර කේශනාලිකාවල කොලෙස්ටරෝල් තැන්පත් වෙන්න පුළුවන්. මෙහෙම කොලෙස්ටරෝල් තැන්පත් වුණාට පස්සේ ඒ අදාළ අවයව වලට රුධිරය නිසියාකාරව ගෙනියන්න බැරි වෙනවා. අන්න එතකොට ඒ අවයව අකර්මණ්‍ය වෙන්න පටන් ගන්නවා. අන්න එහෙමනම් තමයි අපිට heart attack හැදෙන්නේ. කවුරු හරි කෙනෙක්ගේ අක්මාවෙන් නිෂ්පාදනය කරන කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි නම් එයා ඇටෝවැස්ටටින් බොනවා. ඇටෝවැස්ටටින් බිව්වට පස්සේ අක්මාවෙන් නිෂ්පාදනය කරන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙනවා. රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම නියමිත මට්ටමට එනවා. එතකොට අපි කොලෙස්ටරෝල් පෙත්ත බීලා කරන්නේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම නියමිත මට්ටමේ පවත්වා ගන්න එක විතරයි. නැතුව කොලෙස්ටරෝල් සම්පූර්ණයෙන්ම නැති කරන එකක් නෙවෙයි මෙතනින් අපි කරන්නේ. කොලෙස්ටරෝල් මට්ටම නියමිත මට්ටමේ පවතිනවා කියන්නේ අපේ ඇඟේ ක්‍රියාවලට අවශ්‍ය වෙන කොලෙස්ටරෝල් ප්‍රමාණයත් අපේ ලේවල තියෙනවා. අනිත් එක තමයි අපේ ඇඟේ තියෙන සියුම් රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔබට අපි කොලෙස්ටරෝල් පෙත්ත බොන්නේ ඇයි කියන කතාව පැහැදිලි. හැබැයි මම තවමත් කොලෙස්ටරෝල් පෙත්ත බොන්න පටන් ගත්තොත් නවත්තන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නට උත්තර දුන්නේ නැහැ. ඒ ප්‍රශ්නට උත්තරේ පැහැදිලි වෙන්න නම් ඔබට මේ කතාවත් අහන්න වෙනවා. මේ තියෙන්නේ අපේ අක්මාව. අක්මාවෙන් තමයි අපිට අවශ්‍ය කොලෙස්ටරෝල් නිෂ්පාදනය කරන්නේ. මෙන්න මේ තියෙන්නේ වගාවකට ජලය සපයන ටැංකියක්. ඔබට පේනවා ඇති මේ ටැංකිය තියෙනවා වගාවට වතුර ගෙනියන බට 10ක්. අපි මේ කතාවේදී උපකල්පනය කරනවා මේ ටැංකිය තමයි අපේ අක්මාව. මේ බටවලින් ජලය එළියට එනවා වගේ තමයි අක්මාවෙන් කොලෙස්ටරෝල් නිෂ්පාදනය කරලා එළියට එන්නේ. එතකොට අපි දන්නවා අක්මාවෙන් නිෂ්පාදනය කරන්නේ අපේ ඇඟට ඕන කොලෙස්ටරෝල් වලින් 70%ක් විතරයි. මේ ටැංකියනුත් ජලය සපයන්නේ අපේ වගාවට අවශ්‍ය ජල ප්‍රමාණයෙන් 70%ක් විතරයි. ඉතුරු 70% වගාවට ලැබෙන්නේ වර්ෂාවෙන්. අපේ ඇඟට නම් ඉතුරු 100% ලැබෙන්නේ අපි කන ආහාරවලින්. දැන් අපි හිතමු මේ වගාවට සැපේන ජල ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. මේ වගේ ජල ප්‍රමාණයක් වගාවට ගියොත් වගාව විනාශ වෙනවා කියලා මේ වගාව කරගෙන යන ගොවියට තේරෙන්න ගන්නවා. අන්න එතකොට ගොවියා මොකද කරන්නේ? ගොවියා යම් කිසි වර්ගයක ඇබ වර්ගයක් ගහලා මේ බට 10න් බට 4ක් වහලා දානවා. දැන් වතුර එන්නේ බට 6කින් විතරයි. දැන් අපේ අක්මාව ගැන හිතුවට පස්සේ මෙතනදී ගොවියා වෙන්නේ වෛද්‍යවරයා. වෛද්‍යවරයා තමයි තීරණය කරන්නේ මෙයාගේ අක්මාවෙන් වැඩිපුර කොලෙස්ටරෝල් නිෂ්පාදනය කරනවා නම් මොන වගේ ප්‍රමාණයක මාත්‍රාවක් මේ රෝගියාට ලබා දෙන්න ඕනද කියලා. අපි හිතමු මේ රෝගියාට මිලිග්‍රෑම් 40ක පෙත්තක් වෛද්‍යවරයා නිර්දේශ කරනවා. අන්න එතකොට ඇටෝවැස්ටටින් ගිහිල්ලා මේ වගේම අක්මාවෙන් නිෂ්පාදනය කරන කොලෙස්ටරෝල් වලින් ලොකු ප්‍රමාණයක් නවත්තනවා. එතකොට මේ බටවලට ගහපු ඇබ වගේ තමයි අක්මාවේදී අපේ කොලෙස්ටරෝල් පෙත්ත ක්‍රියා කරන්නේ. දැන් අපේ ටැංකියෙන් ජලය සපයන්නේ බට 6කින් විතරයි. ඒක නිසා වගාවට අවශ්‍ය ප්‍රමාණයට විතරක් ජලය සැපේනවා. ඒ වගේම තමයි අපේ අක්මාවෙන් නිෂ්පාදනය කරන්නේ දැන් අවශ්‍ය ප්‍රමාණයට කොලෙස්ටරෝල් විතරයි. ඒක නිසා අපේ රුධිරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කොලෙස්ටරෝල් නිෂ්පාදනය වෙනවා. රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ.
මෙතනදී තවත් විශේෂ කාරණාවක් තියෙනවා. අපි මේ ටැංකිය ගහලා තියෙන හැම එක ආයු කාලය වෙන්නේ එක දවසක් විතරයි. ඒක නිසා හරියටම දවසක් ගියාට පස්සේ අපිට මේ ඇබ ටික මාරු කරන්න වෙනවා. ඒ වගේම තමයි කොලෙස්ටරෝල් පෙත්ත කියන ඇබෙත් ආයු කාලය වෙන්නේ පැය 24ක් විතරයි. ඒක නිසා අපිට හැමදාම පැය 24න් 24ට මේ ඇබේ අලුත් කරන්න වෙනවා. අපි දැන් ශරීරයේ කතාව අමතක කරලා දාලා අපි දැන් වගාවට විතරක් යනවා. දැන් ඔබ හිතන්න ඔබ මේ ටැංකියට ඇබ ගහන එක පාරටම නවත්තලා දාන්න. එහෙම වුණොත් වැඩි දවසක් යන්න කලින් අනවශ්‍ය විදියට වතුර ගිහිල්ලා මේ අපේ වගාව විනාශ වෙලා යනවා. මේකම තමයි අපේ ශරීරයටත් වෙන්නේ. ඔබ කොලෙස්ටරෝල් පෙත්ත එකපාර නැවැත්තුවොත් ආත්මාවෙන් අනවශ්‍ය විදියට කොලෙස්ටරෝල් නිෂ්පාදනය කරලා නැවතත් හදවත් රෝගවලට තියෙන අවදානම වැඩි වෙනවා. හැබැයි මේක කරන්න පුළුවන් විදියකුත් තියෙනවා. ඔබ හිතන්න අපි දිනපතා අවම පැය භාගයක්වත් ව්‍යායාම් කරනවා. අන්න එහෙම වුණොත් අපේ ලේවල තියෙන කොලෙස්ටරෝල් දහනය වීම වැඩි වෙනවා. ඒක අපි අපේ වගාවට ගලපගත්තොත් මේ බට 10ම ඇරලා තිබුණත් මේ බට 10න් යන වතුර වලින් ටිකක් වගාවට යන්නේ නැතුව වෙන පාරකින් එළියට යනවා වගේ තමයි අපි එක්සර්සයිස් කරොත් අපේ ඇඟෙන් කොලෙස්ටරෝල් ටික දහනය වෙලා යන්නේ. ඊළඟට ඔබ හිතන්න ඔබ ආහාරයෙන් ගන්න කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනවා. අන්න එහෙම වුණොත් අපේ වගාවට වැස්සෙන් වැටෙන ජලයේ ප්‍රමාණය අඩු වෙනවා. වැස්සෙන් වැටෙන ජල ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ මේ බට වලින් වැඩි වතුර ප්‍රමාණයක් ගියත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ඔබ ඔබේ ආහාර රටාව වෙනස් කරලා ඔබේ බර පාලනය කරගෙන දිනපතා ව්‍යායාම කරන කෙනෙක් නම් ඔබට පුළුවන්කම තියෙනවා කාලයක් යනකොට කොලෙස්ටරෝල් පෙත්ත නවත්තන්න. ලෝකයේ දැනට කරපු පර්යේෂණ වලින් කියලා තියෙනවා දැන් මම මේ කියන සාධක ඔබ සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔබට පුළුවන් කොලෙස්ටරෝල් පෙත්ත නවත්තන්න. පළවෙනි එක තමයි ඔබ ඔබේ ජීවන රටාව වෙනස් කරගෙන බර අඩු කරගෙන ආහාර රටාව වෙනස් කරගෙන දිනපතා ව්‍යායාම කරන තත්ත්වයට පත් වෙන්න ඕන. දෙවෙනි එක තමයි ඔබට දියවැඩියාව, ප්‍රෙෂර් වගේ රෝග තියෙන්න බෑ. අවසාන වැදගත්ම එක තමයි ඔබේ ලිපිඩ් ප්‍රොෆයිල් එකක් බලලා වෛද්‍යවරයා ඔබට උපදෙස් දෙන්න ඕන මේ කොලෙස්ටරෝල් පෙත්ත නවත්තන්න ඔබට හැකියාව තියෙනවා කියලා. පළවෙනි සහ දෙවෙනි කරුණු දෙක සම්පූර්ණ වුණොත් කොහොමත් ඔබේ වෛද්‍යවරයා ඔබේ ලිපිඩ් ප්‍රොෆයිල් එකක් බලලා ක්‍රමානුකූලව ඔබේ කොලෙස්ටරෝල් පෙත්ත නවත්තාවි. අපි මෙතන ක්‍රමානුකූලව කියන්නේ අපි හිතමු ඔබ බොන්නේ මිලිග්‍රෑම් 40 පෙත්තක්. ඔබ බොන්නේ මිලිග්‍රෑම් 40 පෙත්තක් නම් 40 පෙත්තක් එකපාරම නවත්තන්නේ නැහැ. මිලිග්‍රෑම් 40 පෙත්තේ ඉඳලා ඔබට ටික කාලයක් මිලිග්‍රෑම් 20 පෙත්ත බොන්න වෙයි. ඊට පස්සේ ඔබ මිලිග්‍රෑම් 20 පෙත්ත ටික කාලයක් බිව්වට පස්සේ ඔබ මිලිග්‍රෑම් 10 පෙත්තට අඩු කරාවි. ඊළඟට මිලිග්‍රෑම් 10 පෙත්ත ටික කාලයක් බිව්වට පස්සේ ඔබට කොලෙස්ටරෝල් පෙත්ත සම්පූර්ණයෙන්ම නවත්තාවි. හැබැයි මේ වැඩේ සම්පූර්ණයෙන්ම වෛද්‍යවරයා සතුයි. ඔබට කරන්න තියෙන්නේ ඔබේ ආහාර රටාව සහ ව්‍යායාම හොඳ මට්ටමක පවත්වාගෙන යන්න විතරයි. ඊළඟට පර්යේෂණ වලින් කියලා තියෙනවා කොලෙස්ටරෝල් පෙත්ත නවත්තන්න බැරි රෝගීන් කවුද කියලා. පළවෙනි එක තමයි දියවැඩියාව තියෙන රෝගී. දෙවෙනි එක තමයි ප්‍රෙෂර් එක තියෙන රෝගී. තුන්වෙනි එක තමයි කලින් heart attack එකක් ආපු රෝගී. ඊළඟට අවුරුදු 40ට වැඩි අයට පෞල් ඉතිහාසයේම කොලෙස්ටරෝල් තියෙන අයට වගේ අයටත් මේ කොලෙස්ටරෝල් පෙත්ත නවත්තන්න බෑ කියලා කියනවා. හැබැයි මේ මොනවා කිව්වත් කාලයත් එක්ක ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙනවා නම් වෛද්‍යවරයා සමහර වෙලාවට ඔබේ කොලෙස්ටරෝල් පෙත්ත නවත්තන්න පුළුවන්. ඒක ඔබ පරීක්ෂා කරලා ඔබේ ඇඟේ තියෙන තත්ත්වයන්ට අනුව තමයි වෛද්‍යවරයා ඒක තීරණය කරන්නේ. මට අද මේ වීඩියෝ එකෙන් ඔබට පැහැදිලි කරන්න ඕනුනේ කොලෙස්ටරෝල් පෙත්ත එකපාරක් බිව්වොත් නවත්තන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නෙට ඔබට විද්‍යාත්මකව පැහැදිලි පිළිතුරක් දෙන්න. මගේ උත්සාහය සාර්ථක වුණාද නැද්ද කියලා තීරණය කරන්න ඔබට පුළුවන්. ඔබට මම කියපු කතාව තේරුණා නම් මගේ උත්සාහය සාර්ථකයි. කොහොම වුණත් මේ කතාව අපි අද මෙතනින් නවත්තනවා. අලුත් දවසක අලුත් බෙහෙත් කතාවක් එක්ක නැවත හමු වනතුරු ඔබට සුබ දවසක්.